රජතුමාට එතුමාගේ ඊළඟ ප්‍රොමෝෂන් එක ඒ බෙල්ට් එක මම මේ අවස්ථාවේ ප්‍රදානය කරන්න බලාපොරොත්තු වෙනවා. ඔස්. ඔස්. කෙටියෙන් බලමු කුඩායට මේකේ තියෙන වැදගත්කම මොකද්ද වැඩි හිටියන්න මොකද්ද තියෙන වැදගත්කම කියලා. අපි බලන්න ඕනේ දැන් වැදගත්කමක් ගැන කතා කරද්දී මොකද්ද තියෙන ප්‍රශ්නේ කියලා. ඇත්තටම අද ගත්තොත් අපි මේ වැඩි හිටි අය වශයෙන් දන්නවා දරුවන්ගේ විනය කියන එක දෙමව්පියන්ට විශාල ප්‍රශ්නයක්. ඇයි මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ? හැම දෙමව්පියෙක්ම බයයි මේ දරුවා යම්කිසි අයථා දෙයකට පුරුදු වෙයි. මත්ද්‍රව්‍යයට පුරුදු වෙයි. අපි බලන්න ඕනේ ඇයි මේ දරුවෝ මත්ද්‍රව්‍යයට පුරුදු වෙන්නේ? ප්‍රධාන වශයෙන් හොයාගෙන තියෙන දෙයක් තමයි තමන්ගේ අභිමානය නැතිකම. ඒ කියන්නේ මේ වගේ ද්‍රව්‍ය වල පුරුදු වෙන අභිමානයක් නැතිකම. අභිමානයක් සොයාමේ මාර්ගයක් වශයෙන් තමයි මේ දරුවෝ මේවට පුරුදු වෙන්නේ. ඇත්තටම අපි දකිනවා මේ සටන් කලාව පුරුදු වෙන දරුවෝ අතරේ මේ දේ නැති තරම්. මොකද ඒකට හේතුව ඒ දරුවට අභිමානය අලුතෙන් හොයන්න දෙයක් නැහැ. අභිමානය සහ විනය කියන එක ඉතා තරේ. ඔබ සියලු දෙනා දකින්න ඇති මෙතන කොච්චර විනයක් රකින්නවද කියලා. ඒ වගේම අපි සියලු දෙනා දන්නවා ලෝකයේ සියලු දියුණු රටවල් දියුණුලා තියෙන පළවෙනි කාරණාව ජපානයේ ගන්න පළවෙනි කාරණාව විනය. ඒ ඔබගේ දරුවා යහපත් මිනිසෙක් කරන්න හොඳම තැනක් තමයි සටන් කලාව කියන්නේ. Lakmal Challenge 2025 International Karate Tournament.